මිත්‍රවරුනි ඉතින් ඔයාලා බලන්න මෙතන කහ තියෙනවා මඤ්ඤොක්ක ගස් ටිකක් තියෙනවා ඊට පස්සේ බටු තියෙනවා ඉතින් ඔයාලට මම තව තියෙන දේවල් පෙන්නන්න මෙතන අමු මිරිස් ගහක් තියෙනවා බලන්න කරලොත් හැදිලා තියෙනවා මෙතන ඉඟුරු තියෙනවා බෑග් වල ඉඟුරු දාලා තියෙනවා ඉඟුරු හැදිලා තියෙනවා මේ තියෙන්නේ සේර පඳුරක් මේ තියෙන්නේ සේර ඉතින් ඔයාලට මම කියලා දෙන්නම් මෙතන කාබනික වගාවක් කරගෙන යන්නේ කොහොමද ඒ වගාව කරගෙන යන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අර මේ ලොකුවට මේ ගහ වගේ හැදිලා තියෙන මෙව්වා කිරිහරක්ට දෙන තෘණ වර්ගයක්. ඉතින් ඒක පඳුරු වශයෙන් හැදෙන මේක පිළිවෙලකට කිරිහරක් කරනවා නම් ওই වගේ තනකොළ හදා ගන්න පුළුවන්. මේ වහලා තියෙන කුකුල් පොහොර. ඉතින් මිත්‍රවරුනි කුකුල් පොහොර වලින් තමයි මේ වගාව කරගෙන යන්නේ. කාබනිකව කරගෙන යන වගාවක්. ගෙදරට අවශ්‍ය කරන දේවල් ගෙදරම නිෂ්පාදනය කරගන්නවා. මේ බලන්න කුකුල්ලෝ ටික. මෙයාලා ගම් කුකුල්ලෝ. ඔය ඉන්නේ. ඉතින් මේ උදේ කෑම දෙනකන් ඉන්නේ මෙයාලා. තා පොඩ්ඩෙන් මෙයාලට කෑම හම්බ වෙනවා. කූඩේ ඇතුළට අපි කෑම දානවා. අර මේකට ගෙදර ඉතුරු වෙන බත් තියෙනවා නම් බත්, පොල් කුඩු ඊට පස්සේ කෑම වර්ග කොළ කැපිච්ච ඒවා දානවා. එහෙම කරලා හවසට මෙන්න මේ වටේට ඇරලා චුට්ටක් අපි බලා ගන්නවා. මොකද අපි වගා කරලා තියෙන දේවල් වලට හානියක් වෙන්නත් බෑනේ. ඉතින් මේ හරිය මෙයාලා ඉන්න නිසා තමයි මේ ඈතින් ඈත විතරයි ටික ටික වල් තියෙන්නේ. මේ කන්ද. මෙතනින් එහාට කන්ද තියෙන්නේ. ඉතින් වල් සූර්යකාන්ත හැදිලා ඔයාලට පේනවා කහ පාටට මලුත් පිපිලා තියෙන්නේ. ඉතින් මිත්‍රවරුනි අදට වීඩියෝ එකෙන් සමුගන්නවා තවත් වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තු වෙයි. ඔයාලා channel එක subscribe කරලා තියාගන්න. මොන හරි දැනගන්න තිබ්බොත් අද වීඩියෝ එක කියපු දේ. ඒ කියන්නේ ගම් කුකුල් පාලනේ මොන හරි ඔයාලට දැනගන්න තිබ්බොත් ඊට පස්සේ කාබනික වගාවේ මොන හරි දැනගන්න තිබ්බොත් අහන්න. ඉතින් ඔයාලට ජයෙන් ජයම වේවා.